ගෙදර කවුද? ගෙදර කවුද? බිල් එකක් තියෙනවා. ඉන්න එනවා. ඉන්දෙන්නම්. හරි හරි ඉන්න එනවා. ගාච්චිට ඉඳපන් යකෝ එනකන්. මට එනවද කොහෙද? Hey. Good morning, sir. Sir, ke වටනා කාලේ මට විනාඩි දෙකක් ලබා දෙන්න, sir. ඔව්. Thank you, sir. sir, අපි කියන්නේ මේ ඔයා විතරනේ ඉන්නේ. sir මම මේ අපි කියලා කිව්වේ අපේ BDV ආයතනයේ වැඩ කරන. හරි ඒව මට වැඩ නැහැ. තවුසා මට BDV කරන්න කියනවාකෝ. මේ sir වැරදියට තේරුම් අරන් තියෙන්නේ. sir මම BDV ආයතනය කියලා කිව්වේ sir අපේ කම්පැනි නම කෙටි කරලා sir. අයිසේ ඔච්චර දිග නම් තියාගෙන ඒවා කෙටි කරන්න යන්න එපා. දැන් කියනවා බලන්න මේ ඔය කෙටි කරපු දිග නම. බඩු විකුණන ආයතනය. අරක මොඳ. සර් කැමැත්තක්. කෝ බාණ්ඩ ඔය පෙන්නනවා බාණ්ඩ ඔය ආයතනයේ බඩු ටික. බලමු සර්. මේ මොකද්ද? මේක සර්. මේක තමයි සර් අපි හොයාගත්ත අපේ අලුත්ම නිෂ්පාදනය. අද නම් මේ කාගේ හරි මගේ නෑ වැරදුනා. මේ කාට හරි විකුණනවා කියලා හිතාගෙන තමයි ආවේ සර් මම. පොඩි ටිකක් දෙනවා බලන්න මෙහාට. මොකක්ද මේ වෙන්නේ? මේ ඕක සර් එහා පැත්තට එන ස්විච් එකක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ආව තියෙනවා. ඒක ඔන් කරන්න ඕන සර් මුලින්ම. දැන් සර් ඔය ඔන් කරපු ස්විච් එක සර් ආයේ ඕෆ් කරනකම් සර්ට දැන් ඉඳන් කිසි දෙයකට hina වෙන්න බෑ. ඈ? ඒ කිව්වේ? මේ සර්ට කරන්ට් එකක් වදිනවා. ඈ? තෝ තමුසෙලත් එක්ක වදිනවද? ඔව්. අනේ නිකම් ඵලයන් බය යන්න මේ එකක් ඇල්ලුවා කියලා කොහොමද බං කරන්ට් එක වදින්නේ? මේ කරන්ට් එක යන අම්මා. ඇත්තටම කරන්ට් එකක් දුවන්නේ. ඉතින් ඒක තමයි සර්ට කිව්වේ ඉතින් ඕක ඕෆ් කරනකම් hina වෙන්න යන්න එපා කියලා. අනේ මේ එක කරක් කනාඩ ඇතුලේ තමුසෙ හිටන්න එපා මේ හැමතිස්සෙම වදිලා. මට්ට. මට්ට. මේක එපා මේ වෙන එකක් ගමු මේ ස්විච් වෙන එකක් මට්ට. මේ සර් අපි ළඟ තව ටූල් තියෙනවා සර් බලනවා නම් තව එකක් ගන්නවා බලන්න එහෙනම්. මේ ගන්නන කරන්ට් එකක් වදින්න නැති එකක් ගන්නවා. නැත්තම් තමුසෙ මොකක් හරි ටූල් එකකද මට 33000 විතර තියෙනවා. ගන්නවා. කොහොමද සර් මේක? මට්ට කිහිල්ල ගඳියක්. මේ ඔය මොකද්ද? කිහිල්ල. මේක සර් ෆෑන් එකක්. පොඩි ඈ මේ පොඩි කියලා හැම අවතක්සේරු කරන්න එපා සර්. මේක පොඩි වුණාට හුලන් සැරයි. වත්තේද? වත්තේ හුලන් නෙමෙයි සර්. එහෙනම් මේ ෆෑන් එකේ ඕක ඉතින් පොඩිනේ. වැදගත් දෙයක් ගන්නකො දැන් තමුසෙලා මෙච්චරලා ඇවිල්ලා සෙට් නෑ නේ සර්. සෙට් නෑ කියන්නේ ඔය ගන්නව චුට්ට වැදගත් දෙයක් මේ මං වගේ කෙට්ට. මේ වැදගත් නැති මකුල් ගේනවා කියන්නේ නකමද ආයෙතන. ගන්න වැදගත් දෙයක්. හරි සර් බලමු. මේ කලබල වෙන්න එපා. මෝ කියවන ඉවරයක් නෑ. මෝ හිතන් ඇති මේ මෝ හිතන පතර දේවල් මම මේ හොරකම් කරන් බෑග් එකේ දාන් අරන් එනවා කියලා විකුණා. තියෙනවා දැන් දෙකක් දෙන්න එකක් මේ සර්ට වැදගත්තේ මෙන්න මේ වගේ එකක්. ඕක මේ සිලෝ ටේප් යන්නේ. සිලෝ ටේප් එක ගන්න තමයි සර්. සර්ගේ කටට නිවනක් නැහැ නේ සර්. මේක ගහගත්තාම සර්ට සන්තෝසයි අපිට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. දැන් කොහෙද ගහ ගන්න ඕනේ මං? මේ සර්ගේ කටේ. කටේ නෙමෙයි ගහනත් ඔගේ මං. ඒමන බඩු කාරෙද්ද මට දෙපගෙන් මම අරම ගහනත් ඔගේ කවුල් දෙකේ මගේ ගහයි කියලා තමයි බය එපා. ගෙදර කවුද? ගෙදර කවුද? අම්මට සිරි
මේ මහත්තයා බය වෙන්න එපා එන්නකෝ. අනේ සර් සමා වෙන්න වාරික දෙක තුනක්ම දාලා නැහැ ඉතින් ෆ්‍රිජ් එක නම් ගෙනියන්න එපා සර් ඉතින් පොඩ්ඩක් වාරිකට ඉඳ ගන්න බැරි වුණා ඉතින් මේ නෑ නෑ අනේ මම සර් මේ ෆ්‍රිජ් එක ගෙනියන්න එපා මේ ඊරිදට පොඩි ෂේප් එකක් දාලා දෙන්නම් කොහමද සල්ලි ටිකක් ආගෙන ෆ්‍රිජ් එක නම් ගෙනියන්න එපා සර් ඉතින් ෆ්‍රිජ් එකේ කියලා එහෙම මුකුත් නැහැ බීම් බෝතල් තුනකුයි මේ අලුතුරු වගේකුයි චොකලට් අයකුයි තමයි තියෙන්නේ සර් ෆ්‍රිජ් එක ගෙනියන්න එපා සර් ඊයේ රැට ගෑවෙත් නැහැ සර් ඊ හවුස් පාටියකට ගියා එතකොට නම් කෑවා මේ මට මතක හිටියේ රැටත් එක්කම කාලා වෙකින්ද බඩගින්නක් ආයේ නැහැ ඉතින් එහෙමයි කියලා ෆ්‍රිජ් එක නම් ගෙනියන්න නෑ නෑ දැන් මම ගේ ඇතුළට එන්නද? අනේ සර් ෆ්‍රිජ් එක නම් ගෙනියන්න එපා ඉන්නකො සර් කරන්න වැඩ දොරාරින්න කවුදක ගෙදර බඩුවක් මගෙන් මිලට ගන්න වැඩිය ගණන්න මේ බඩු රුපියල් 5000ට ගන්න කලබල වෙන්න එපා මොකද මම විතරයි මෙහෙම දෙන්නේ කොච්චර කිව්වත් මේකා ගන්නෙ නෑනේ රුපියලකට ආවා බීඩිවි මලේ මොල්ල බීඩිවි ආවා බීඩිවි මල්ලේ කොල්ලේ බීඩිවි උදේ ඉඳන් කච්ච කනව බඩුවක් විකුණා ගන්නනක අනේ ඉතින් මේ කොල්ලෙන් බඩුවක් ගන්න කවුරුත් අයියෝ 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 ayo 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 ගෙදර කවුද? Oh? Sir, තරහ නැතුව මට විනාඩියක් දෙනවද? Thank you sir. Sir මේ ඊයේද විතර තාක නෑ එහෙම එපා. Sir මම මාකනින් කරන කෙනෙක් sir. බඩු කාර්ය. Sir අපේ ආයතනයේ කස්ටමර් සර්විස් එකක් තියෙනවා. සර්ට ඕන කරන බඩු අඩුවට ගන්න පුළුවන්. ගෙදර කවුරුත් නැහැ හැබැයි ඔබ ගන්න. නෑ සර් මේ ගෙදර අයටම විතරක් නෙමෙයි සර් සර්ටත් වඩන කෙන බඩු ගොඩාක් තියෙනවා. ඔන්න අඩුවට මම අඩු කරලා. ඉතින් ගෙදර කවුරුත් නැහැ ඉතින් ඕව ගන්න තේරුම් ගන්න. අනේ එහෙම කියන්න එපා සර්. උදේ ඉඳන් චාටර් කරනවා සර් මේ පාර තොටේ. එකම දේ කියලා කඩාවක් දෙනවා සර්. ඒකත් ඇත්තම මේ මිනිස්සු ඉතින් දුක් විඳින කීයක් හරි හම්බ කරගන්නනේ. කමන්න මොන හරි ගන්න. මොන හරි මේ දෙයක් ගන්න සර්. මොන හරි බීලා එහෙමද? නරක වැඩවලට එහෙම නෑ සර් මම. එහෙම නෙමෙයි අහන්නේ වතුර මොන හරි බීලා තින්නේ කියලා. මේ වතුර නෑ සර් බීලා නෑ. එහෙනම් එන්නකෝ සින්දු කියන්නකෝ ඇතුළට. මන්නලෝලි මන්නමාලියේ නම්බෝ එන්න එපා. මේ ඔයා ඉඳ ගන්නව මේ මම බොන්න මොන හරි අරන් එන්න. හරි. සර්ලා ගෙදර වටින කියන මුකුත් නෑ නේ. ඒ මොකටද? මේ නෑ සර් මම කියන්නේ සර් ළඟ තියෙන වටින ඒ වගේ 1000 ගුණයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. ඒක මිසක් නෑ නේ මම බැලුවා මේ තමුසේ හොරකම් කරන්න ආව එකෙක්. පිස්සු සර්. වටින කියන දෙකට
හොඳ ගැජමෙට් ටිකක් තියෙනවා. ඉන්න මරන් ඉන්න. ඌ තු විල්ලක් කියලා ගන්න ඕනේ. මේ තියෙන්නේ මං අර කිව්ව ගැජමෙට් ටික. මේකේ මොකක්ද සර් වෙන්නේ? වෙන්නේද? ඉන්නකො මං කියන්න. මල්ලිට කියන්න මේක මාර ගැජමැටික්. මේක මේ බොත්තම බල කවුරු හරි බොරුවක් කිව්වොත් එයාට කරන්ට් එක වදිනවා. මේකෙන් ඔව් මේකෙන්. බොරුනේ කිව්වේ? ඇත්ත මොකද බොරු කියන්නේ මම. ඉන්නකො මම උන් කරලා පෙන්නන්න. හරි මූ ස්විච් එක ඔන් කර. ප්‍රවේශමෙන් උත්තර දෙන්න ඕනේ. කාටවත් කියන්න එපා කිව්වේ. අපේ මල්ලයා ගෙදරක් තියෙනවා මේ වගේ මැෂින් එකක් hina වෙද්දි කරන්ට් එක වදිනවා. මල්ලි ගෙදර ඉන්න වෙලේ කවුද ගෙදරට පැනලා කොහොම හරි ඒක උස්සලා. එහෙමද? මේ පෙනුම නිකන් මල්ලි වගේ. කාපාට සන්ග්ලාස් දෙක දාලා අද්දික ෂර්ට් එකක් ඇඳලා. මල්ලි වගේමයි. මට වැඩක් නෑ මම මේ නිකමට අහන්නේ. මල්ලි නෙමෙයි නේද ආවේ? පිස්සුද සර්? මං එහෙම ওই වගේ වැඩවලට යනවද? මම නෙමේ දාවේ. මේ දැන් තමුසේට කරන්ට් එකක් ඇතුණා නේද? ඒ කියන්නේ එදා තමුසේද අපේ මල්ලිලා ගෙදරට පැන්නේ අද අපේ ගෙදර ආවා වගේ. මැෂින් උස්සන්න. නෑ සර්. ඔය වදින්නේ හොඳට ඔය වදින්නේ. ඇත්ත කියනවා. බොරු කියලා ඇස් වෙන්න එපා. ඇත්ත තමයි සර්. ඇත්ත කියනවා තමුසේට කොහොමද කරන්ට් එක වදින්නේ? මං ගත්ත මැෂිමක් නෑ සර්. මේ දෙනවා බෑග් එක දෙනවා මේ. බලමු. නැද්ද කියලා. නෑ ඔයි. තමුසේ ගෙවල් වලින් බඩු හොරකම් කරන් ගිහිලා තවත් ගෙවල් වලට බෙදනවද? නැත්නම් මොකද සර් කරන්නේ මං වගේ මිනිහෙක් ඉතින් මේ වගේ වැඩ කරන්න තෝ ගොඩ යන්න ඕන. හොරකම් කරන්න එපා මල්ලි. ඔබට ගොඩ යන්න ඕන නම් තනියම ගේමක් ගාලා ගොඩ යම. තේරුණාද? ඒකට මේ මාව ආදර්ශයට ගන්න. මේ ඉඩ කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන. කොහොද මං හැදුවේ? හොරකම් කරලාද? නෑ. සර්